මගේ ආදර යාළුවනේ. ඉතින් ඔන්න අපි නුවරඑළිය vlog එකේ part 2 එක ගේනවා. කියනවා නෙමෙයි ගෙනාවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මුල් ටික හැබැයි චුට්ටක් විතර බෝරින් වෙයි. මොකද පාරේ චුට්ටක් දිග වැඩි. ඒකින්ද ඒ වුණත් ලස්සන පරිසරයක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න දිගටම වීඩියෝ එකේ බලන් ඉන්න. එහෙනම් අපි යමු අඹේවැල. මං කිව්වා වගේ අරනේ මෙන්න මේ වගේ තමයි තිබ්බේ. යනකොට යන අතරමඟදී දිගටම මෙන්න මේ වගේ තමයි වටපිටාව තිබ්බේ. මාරම ලස්සනයි. තනකොළ ගොඩාක් තිබ්බා සහ මාරම ෂෝක්. ඊට පස්සේ ඔන්න අපි අඹේවැලට ආවා. ඊට පස්සේ බලන් ඉන්න කොහෙටද අපි යන්නේ සහ මොකද වෙන්නේ කියලා. අපි යමු. හායි යාළුවනේ, අපි ආවා දැන් අඹේවැල් ෆාම් එකට. මාල් සීතලයි වහිනවා නෙමෙයි පිණි වැටෙනවා. වෙලාව රැඩිලා යාළුවනේ ගන්න. මේ තමයි එන්ට්‍රන්ස් එක පේන්නේ. වීඩියෝ ගන්න දෙයිද දන්නේ බලමු. දුන්නොත් එහෙම ඔයගොල්ලන්ම පෙන්නන්නම්. දිගටම වීඩියෝ එක ඉඳලා බලන්න. අඹේවැල ෆාම් එක. හරි, ඉතින් මේක තමයි ළමයි එන්ට්‍රන්ස් එක ෆාම් එකට. කලින් මම බෝඩ් එක පෙන්නුවේ. එතන ඇවිල්ලා තියෙන්නේ ප්‍රයිසස් කොහමද පොඩි අයට සහ ලොකු අයට ඇතුල් වෙන්න එන්ට්‍රන්ස් ෆී එක තමයි මම ඔයගලන්ට පෙන්නුවේ. මේක අපි ටිකට්ස් අරන් ඇතුළට යන්න යන්නේ. ඉතින් බලන්න ඉන්න මොනවද ඇතුළේ වෙන්නේ කියලා. තල්ලු කරනවා මෙතන ඉන්නේ. ඔව් ළමා අතන පිටිපස්සේ දිග අර යකඩ එකකින් ඇවිල්ලා තල්ලු කරනවා. එතකොට අර සත්තු ටික ඉස්සරහට යනවා.
මෙතන ඉඳන් යාළුවනේ මෙයාට කෑම දාන්නේ මෙන්න මේ පැත්තිනම් තමයි. එතකොට එක පැත්තකින් කෑම දාගෙන යනවා. එයාට එක තැනකදී වතුර තියෙනවා පොන්න. ඒගොල්ලෝ කාලා ඇවිල්ලා එතනින් තමයි වතුර බීලා යන්නේ. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි ඉස්සරහට. ඔගොල්ලෝ දැක්කනේ හරක් කන්න දෙනවා කියලා. මම වීඩියෝ එකක් දැම්මේ. ඉතින් අන්න ඔයගොල්ලන්ට පේනවා වගේ ඇතුලේ පිළිවෙලයි වගේම එළියෙත් මාරම ලස්සනයි. ඒක ගාඩන් එකයි පාරත් මාරම පිසිඳුවට ලස්සන තියෙනවා. හැබැයි සීතල තමයි වැඩි. මෙතන ඉන්න ළමයි ඇවිල්ලා චූටි අය. ඒ කියන්නේ ඒගොල්ලන් නිකන් කන්න දීලා එතන හදනවා විතරයි. එයාලා තමයි එතන ඉන්නේ. අප්පෝ යාළුවනේ මේ ජැකට් දාගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා වුණා. කරගන්න දෙයක් නැති කම මම නාගේ. ඉතින් අපි සීතලේම ඇවිල්ලා එතන තියෙන කැන්ටින් එකෙන් කාලා ආයෙත් යන්න තමයි යන්නේ. අපි එහෙනම් යමු. ඔන්න යාළුවනේ අපි අලුත් තැනකට මේක ඉන්න යාළුවෝ ටික ඇවිල්ලා ලස්සනම ලස්සන හාව ටිකක්. අපි අලුත් යාළුවෝ ටික තමයි හාව ටික. ඉතින් මේගොල්ලන්වත් බලලා අපි ආයෙ යනවා. අපි බලමු මීළඟට ඉන්න යාළුවා කවුද කියලා. මෙන්න මෙයා තමයි මෙතන ලොකුම කෙනා. එතකොට මෙයා තමයි පරණම හා ලොකුම එක්කෙනා. එතන ඔයගොල්ලෝ ගිහම බලා ගන්න පුළුවන්. කැමරා එකට පේන්නේ නැහැ හරියට. හැබැයි ඇත්තටම බලද්දි මාරම ලොකුයි මෙයා. කවුද ගම්බිස් කතාව කිව්වට මට එපා. මට කරගන්න දෙයක් නැති නෝට ඒක ආයි ෆාම් එක බැලුවා. සත්තු තමයි පිටි වෙනවකුත් නම් කිව්වේ නෑ. තව තැන් තියෙනවා දන්නේ නැහැ. මම හිතන්නේ තියනවා කියලා. ඉතලයි තිබ්බේ. අපි බැලුවා එක ඉතලේ කැන්ටින් එකක් තිබේ. යන්නේ ගෙදර. ඉවර වෙලා ආවා. ඉතින් යාළුවනේ අපි දැන් යනවා ගෙදර. මේක තමයි ඇවිල්ලා ළමයි පින්ක් පෝස්ට් ඔෆිස් එක.
ඒකත් මාරම ලස්සනයි. හැබැයි තව ලස්සන කරන්න ඕන. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. අදට vlog එක ඉවරයි. thank you හැමෝටම vlog එක බලුවට. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. bye.